දන්නවද හැම නිින්දකදීම ඔයාගේ ඇඟ මැරෙනවා. ඒ හැම නිින්දකදීම ඔයාගේ ඇඟ සම්පූර්ණයෙන්ම පැරලයිස් වෙනවා කියලා. ඔව් ඔයා නිදාගද්ද හීන පෙද්දි. ඇත්තටම මොකක්ද වෙන්නේ කියන එක සයන්ටිස්ට්ලා මේ වෙනකොටත් හොයාගෙන නැහැ. අද අපි බලමු මේ මිස්ටර් එක අපිට විසඳන්න පුළුවන්ද කියලා. ඔව් සාමාන්‍ය මිනිස්සෙක් යාගේ ජීවිත කාලෙන් අවුරුදු 6ක් හීනවල විතරක් ජීවත් වෙනවා. ඔයාගේ මොලෙන් කිසිම ඉන්ස්ට්‍රක්ෂන් එකක් නැතුව ඔයාටම හීන ලෝකයක් හදලා දෙනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔයා මේ හීන ලෝකෙට සියවතාවකටත් වැඩිය ගිහින් තිබ්බට මේ හීන ලෝකය ගැන හරි මතකයක් වාට නැති එක. මොකද ඔයාට එක නිින්දකදී හීන 3ත් 6ත් අතර ප්‍රමාණයක් වෙනුනට නැගිටලා විනාඩි 10ක් විතර යනකොට ඒ හීන වලින් 95ක් විතර මතකේ වාට නැති වෙලා යනවා. ඔයාගේ මොළය ඒ හීන ටික ප්‍රොසෙස් කරන්න කලින් ඒ මතකය වැනිෂ් වෙලා යනවා. අමතක වෙන්න හරි හැදෙන මේ හීන වලට කිසිම ලොජික් එකක් නැහැ නේ. අපිට අපේ හීන ඇතුලේ පියාඹන්න උනත් පුළුවන්. ඔව් අපේ නිින්ද වැඩ කරන්නේ චක්‍රයක් විදිහට. මේ සයිකල් එක ඇතුලේ තියෙන එක මූවමන්ට් එකක් තමයි REM. එහෙම නැත්නම් රැපිඩ් අයි මූවමන්ට් කියලා හඳුන්වන්නේ. මෙන්න මෙතනදී තමයි අපිට හීන පේන්න පටන් ගන්න. සයන්ටිස්ට්ලා පවා මෙතනදී පුදුම කරන දේ තමයි ඔයා ඇහැරලා ඉන්නවටත් වඩා වැඩියෙන් ඔයාගේ මොළය ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රිකල් සිග්නල්ස් මෙතනදී ඇක්ටිවේට් කරනවා. ඒත් එක්කම ඔයාගේ මොළයේ තියෙන රියැලිටි එක ගැන ප්‍රශ්න කරන ලොජික්ස් ගැන හිතන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන කොටස ඕෆ් කරනවා. මෙන්න මේක හින්දා තමයි ඔයාගේ හීන ඇතුලේ තියෙන බිල්ඩින්ග්ස් වතුරෙන් හැදිලා තියෙන්නේ. මුහුදේ ඉන්න ඕනේ සත්තු අහසේ පාවෙන්නේ. ඔයාගේ හීන වල රෙස්පොන්සිබිලිටිස් නැහැ. ලිමිට් එකක් නැහැ. ඉතින් සයන්ටිස්ට්ලා කියනවා මෙන්න මෙතනදී තමයි අපිට අපේ ජීවිතේදී හම්බෙන්න පුළුවන් පියෝම ෆ්‍රීඩම් එක හම්බෙන්නේ කියලා. විශේෂ දෙයක් තමයි හියුමන් හිස්ටරි එකේදී අලුත් ක්‍රියේටිව් අයිඩියාස් ගොඩක් මේ වගේ හීන ඇතුලේදී ඇවිල්ලා තියෙනවා. ඒත් මෙතන පොඩි ග්ලිච් එකක් තියෙනවා නේද? ලෝක ජනගහනයෙන් 100%කට වගේ ප්‍රමාණයකට පුළුවන් එයාලගේ හීන සතියට කිහිප වතාවකම පාලනය කරන්න. ඔතේ මේ ලුසිඩ් ඩ්‍රීමර්ස්ලාට පුළුවන් එයාලගේ හීන එයාලට ඕන විදිහට හසුරවන්න. එයාලට පුළුවන් එයාලගේ හීන මැදදී ඇහැරෙන්න. ඒක වෙන්නේ මෙහෙමයි. ඔයා හීනයක් ඇතුලේ ඉන්නවා. ඔයා අමුතු නගරයක් මැදින් දුවනවා. මෙතනදී අහසේ තියෙන ටිකක් වෙනස් කලර් එකක්. ඔයාට මොකක් හරි අමුත්තක් දැනිලා ඔයාගේ අත් දෙක දිහා බලනකොට ඔයාගේ අත් ඇඟිලි 7ක්. එහෙම නැත්නම් 9ක් වඩා ගණන් කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ රියලයිසේෂන් එකත් එක්ක ගොඩක් මිනිස්සු ඇහැරෙනවා. ඒකත් එක්කම කලින් අපි කියපු ඕෆ් වෙලා තිබ්බ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක ඔන් වෙනවා. එකම වෙලාවෙදී එකිනෙකට ප්‍රතිවිරුද්ධ කොන්ෂස්නස් දෙකක් සමාන්තරව වැඩ කරන්න පටන් ගන්නවා. ඒත් අර 100ට වගේ ප්‍රමාණයට පුළුවන් මේ හීනට ඇඩැප්ට් වෙලා ඒ හීන පාලනය යාගේ අතට ගන්න. එතකොට ලුසිඩ් ඩ්‍රීමර්ස්ලා විස්තර කරන විදිහට එයාලගේ මේ ඩ්‍රීම් ටවුන් එක මොන වගේද? සරලවම මෙතන කිසිම ලොජික් එකක් නැහැ. ඔයා උඩ බැලුවාම එතන ජෙලිෆිෂ්ලා තල්මස්සු වගේ මුහුදේ ඉන්න මාළු පියාඹන්න පුළුවන්. එයාලා කියනවා එයාලගේ නගරයට හුස්ම ගන්න පුළුවන් කියලා. ඒකට වෙනම හાર્ට් බීට් එකකුත් තියෙනවා. හරියට නිකන් සයන්ස් ෆික්ෂන් එකක් වගේ. හැබැයි සයන්ටිස්ට්ලා කියනවා මේ විෂන්ස් රැන්ඩම් ඒවා නෙමෙයි කියලා. මේ විෂන්ස් හැදෙන්න අපේ මොළයේ තියෙන ඩීප් ලේයර්ස් වල තියෙන මතකයන් සහ ඉමෝෂන්ස් එකතු වෙලා. ඒත් බහුතරයකට කාලයක් තිස්සේ මහන්සි වෙන්න නැතුව ලොසිඩ් ඩ්‍රීම් එකක් බලන්න හැකියාවක් නැහැ. හැබැයි සිහින නගරය වගේ කොන්සෙප්ට් එකකට ගිහින් ඔයාට පුළුවන් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඒත් නිකම්ම හීනෙකදී වගේ මේ කොන්සෙප්ට් එකේදී නම් ඔයාගේ මතකේ නැති වෙන්නේ නැති වෙයි. මොකද මේ නගරයට ඇතුල් වෙනකොට ඒ නගරේම හදලා තියෙන්නේ මම වෙනමම ලෝකයකට යනවා කියන ෆීලිං එක එන්න. ඇතුළට ගිහින් උඩ බලනකොට කලින් කිව්වා වගේ තල්මස්ලු ජෙලිෆිෂ්ලා පිරුණ අහසක් වගේ ලොකු විෂුවල් වර්ල්ඩ් එකක් වාට පේනවා. ඒ එක්ස්පීරියන්ස් එකේ රෙද්දි නිකම්ම කොන්සෙප්ට් එකක් බැලුවා කියන එක වෙනුවට ටික වෙලාවකට සිහින නගරයක ජීවත් වුණා කියන එක්ස්පීරියන්ස් එක වාට දැනේ. සිහින නගරය කියන කන්සෙප්ට් එක මේ වෙනකොට ලංකාවේ කවුරුවත්ම කරලා නැති අලුත්ම කන්සෙප්ට් එකක්. සිහින නගරයට යන ගේට් එක ඕපන් වෙන්නේ ජූලි 3 වෙනිදා නෙළුම් කුළුනේදී. එදාට චාමර විරසිංහ, ශිහාන්, රවීන්, බාෂි, ලහිරු සහ රයිනි සරිත්සුරිගේ නිවුස් බෑන්ඩ් එකත් එක්ක එකතු වෙලා ඔයාගේ හීන වලට මියුසික් වලින් පණ දෙනවා. මෙතන තියෙන ස්පෙෂල් දෙයක් තමයි ඔයාලගේ හීන සංගීතවත් කරන ගෙස්ට් ආටිස්ට්ලා දෙන්නව ඔයාලටම සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාට ඕනේ කවුද කියලා මේ වීඩියෝ එකේ කමෙන්ට් එකකින් දාගෙන යන්න. ටිකට් මිනිස්ට්‍රි වෙබ්සයිට් එකෙන් සිහින නගරයට යන ටිකට්ස් ඔයාට දැම්ම බයි කරන්න පුළුවන්. ඔව් ලුසිඩ් ඩ්‍රීම්ස් වල තියෙන තව අමුතු දෙයක් තමයි ටයිම් එක. ඔයා නිදා ගන්න විනාඩි 5ක් ලුසිඩ් ඩ්‍රීම් එකක් ඇතුලේ සම්පූර්ණ ලයිෆ් ටයිම් එකක් වෙන්න පුළුවන්. ඔව් හරියට ලුසිඩ් ඩ්‍රීම්ස් කරන්නේ කොහොමද කියන එක අපිට වෙනම වීඩියෝ එකකින් කතා කරන්න ඕන නම් ලුසිඩ් ඩ්‍රීම්ස් කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.